රත්තරන් යාළුවනේ මම ඕගොල්ලොන්ට පොඩි නිර්මාණයක් පෙන්වන්න යන්නේ. මේ නිර්මාණය කරලා තියෙන්නේ අපේ දිහා ජිල් බෝල් වලින් තමයි කරලා තියෙන්නේ. මේ අකුරු ටික තිබ්බොත් මොකද්ද තියෙන්නේ? එහෙම තියෙද්දි කියව ගන්න අමාරු. අනිත් පැත්තට හරවලා පෙන්වන්නම්. මේ පැත්තේ රන්වන් පාටින් බෝකොළ දෙකක් තිබෙනවා. මේ පැත්තෙත් තියෙනවා. ඉතින් කියවලා බලන්න එන. ලස්සන නිර්මාණයන්නේ. කොහොමද ජිල් බෝල මේකේ 250ක් විතර මේ වෙලා තියෙනවා. ඉන්න තව ඈතට ගිහිල්ලා පෙන්නන්න. ඔන්න රම්බුටන් ගහක් වට කරලා තෙරුවන් සරණයි කියලා ගහලා තමා තියෙන්නේ. එහෙම නේද තියෙන්නේ? ඉතින් අපේ ගෙදරටත් මෙතෙන්ටත් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන්නේ තේරුම මොකද්ද? තෙරුවන් සරණයි කියන එකේ තේරුම අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන් යන්න බෞද්ධයෝ වශයෙන්. එහෙනම් ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි කියලා මම කියා.